මේ කලින් වීඩියෝ වලදී අපේ උදරැංගියට ඉස්සරහට පස්සට වමට දකුණට කරකවන්න පුළුවන්. ඒ වගේම අපේ මවුස් එකෙන් ඒම් එක ගන්න එකත් අපි හදාගත්තා. අපි මේ වීඩියෝ එකේදී බලමු කොහොමද මේ යුද ටැංකියේ මේ උඩ කොටස මේ විදිහට කරකවා ගන්න කියලා. මේකෙදී අපිට ඒ කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙනවා. ඒකෙදී අපිට කරන්න තියෙන්නේ මුලින්ම play script එකට ගිහිල්ලා අපේ තව එකකට අදාළ game object එක අරගන්න ඕනේ. public transform tower transform. ඊට පස්සේ මේ tower transform එක අරගෙන මේ update එකේදී මේක ලියනවා tower transform look at mob transform කියලා. මේක සේව් කරොත් එහෙම ඊළඟට අපි මේ ටැග් එක ඇතුලේ play script එකට මේ tower එක දෙන්න ඕන. ඊට පස්සේ play කරලා බැලුවොත් මේ වගේ අපේ tower එක ගන්නට කරගෙනනවා mouse එක තියෙන දිශාවට. දැන් මේ උදරැංගියේ පොඩ්ඩක් ඉස්සරහ පිටිපස්ස හොයාගන්න ටිකක් අමාරුයි. ඒක හින්දා මම මුලින්ම ගන්නවා මේ උදරැංගියේ බොඩි එකට තව කෑල්ලක් සෙට් කරනවා. 3D object එකක් ගන්නවා cube එකක්. ඊළඟට මේක ඉස්සරහට අරගෙන මේකේ මේක ටිකක් පොඩි කරගන්නවා මේ වගේ. ඊට පස්සේ මම මේකට මෙටීරියල් එකක් දෙනවා. tower වලට තියෙන box color ටිකක් මම අයින් කරනවා. මේක අපි ප්ලේ කරලා බැලුවොත් මේ වගේ උදරැංගියේ ඉස්සරහ අඳුර ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ තව එක කරකැවෙන වේගය වෙනස් කරගන්න. ඒකට අපිට කරන්න තියෙන්නේ අපේ play script එකට ගිහිල්ලා මෙතන ලියන්න ඕන public float එකක් tower rotate speed කියලා. මේක මම දැන්ට 1 වගේ දෙනවා. ඊළඟට මම කරන්නේ මේ අප්ඩේට් එකේ තියෙන tower transform look at කියන එක කමෙන්ට් කරනවා. ඊට පස්සේ මම ගන්න ඕන aim එක තියෙන direction එක. එතකොට මම ලියනවා vector 3 direction සමානයි mob transform position අඩු කරනවා tower transform position එක. ඊළඟට මේක බලන data එක ගන්න මම ලියනවා target rotation සමානයි Quaternion log rotation ඊට පස්සේ මේ direction එක දෙනවා. ඊට පස්සේ ආපහු සැරයක් tower transform එකේ rotation එක සමාන කරනවා Quaternion
rotate words වලින් මුලින්ම මේක දෙන්න ඕන පටන් ගන්න දිශාව. එතකොට දෙන්න ඕන tower transform total rotation. ඊට පස්සේ 2 එක දෙනවා target rotation max degree delta එක දෙනවා tower rotate speed එක. දැන් අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මේ යුද ටැංකියේ මේ උඩ කොටස වේගයෙන් කරකැවෙන්නේ නැහැ. ඔයගලන්ට වේගයෙන් කරකවන්න ඕන නම් මෙතන කරන්න තියෙන්නේ ප්ලේයර්ගේ rotate speed එක වැඩි කරගන්න. එතකොට මේ වගේ වේගයෙන් කරකවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ හිමීටම කරකවා ගන්නත් පුළුවන්. මම දැන් මෙතන එක වගේ තියෙනවා.